ටෙස්ට් එක කිව්වොත් විෂන් ටෙස්ට් එක තමයි බොහෝ දුරට අවශ්‍ය වෙන්නේ. ඔබේ පෙනීමේ ගැටලු ටික විසඳන්න. ඒ කියන්නේ දැන් ඔබ යන්නේ යම් ආයතනයකට කණ්ණාඩියක් ගන්න කියලා හිතුවොත් ඒ කණ්ණාඩියට අවශ්‍ය වෙන දේවල් ටික කරන්න විෂන් ටෙස්ට් එක අවශ්‍යයි. විෂන් ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ සේවය කියන ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙක්ම තමයි. ඒ සේවය තමයි අවශ්‍ය. අයි ටෙස්ට් එකක් කියන එක ටිකක් ඊට වඩා ගැඹුරුයි ඇත්තටම. ඒ කියන්නේ ඒකෙදි අපි කරන්නේ ඇහි මතු පිට තියෙන මොන හරි ගැටලු තියනවාද? ඇහි පිටිපස්සේ ඔබට නොපෙනෙන ඒරියා එකේ මොන හරි ගැටලු තියනවාද? විශේෂයෙන් ඔබ දියවැඩියා වගේ තත්ත්වවලට මුහුණ දෙනකොට එහෙම නැත්නම් වෙන මොන හරි ඒ වගේ ස්නායු සම්බන්ධ ප්‍රශ්න, අයි ප්‍රෙෂර් වගේ දේවල්, විෂුවල් ෆීල්ඩ්ස් ඒ කියන්නේ දෘෂ්ටි පරාසය වගේ දේවල් වල ගැටලු තියනවාද? මෙන්න මේ වගේ කොටස් තමයි අපි අයි ටෙස්ට් එක කියලා කියන්නේ. සහ ඇස් වලට ඇහි විවිධ ලෙඩ වලට ප්‍රතිකාර ලබන කොටත් අයි ටෙස්ට් එකකින් තමයි ඒ ටික කරන්නේ. විෂන් ටෙස්ට් එක කියන්නේ ඔය අයි ටෙස්ට් වලින් ගන්න ඩයග්නෝස් රිපෝට්ස් එක්කලා ඔය අයි ටෙස්ට් වලින් කියවෙන කතාවට ගැලපෙන්න ඔබේ විෂන් එක පරීක්ෂා කරන එක සහ ඊට අදාළ කණ්ණාඩිය දෙන එක තමයි බොහෝ වෙලාවට රෝහලක් නොවන පෞද්ගලික ආයතනයක සිද්ධ වෙන්නේ. ඒතර මම මේ